ඩොලර් එක වැඩි වෙලා එකපාරට අඩු වුණේ කොහොමද? ඉස්සරහට දිගටම අඩු වීගෙන යයිද? මහ බැංකු අධිපතිතුමා මේ ගැන මොකද්ද කියන්නේ? අපේ අන්තර් බැංකු අතර තියෙන ගනුදෙනු සහ බැංකුවලින් පිටත බැංකු සහ ගනුදෙනු කරන්න අතර වෙළඳපොළ විනිමය වෙළඳපොළ දෙකක් තියෙනවා. ආනයනය කරන්න අවශ්‍යයි. මේක තියෙන අවිනිශ්චිතතාවය සහ යම්කිසි ස්පෙකියුලේෂන් නිසා ඒගොල්ලෝ තමන්ට කැමති ගානකට ඕනම ගානකට බැංකු වලින් විදේශ විනිමය මිලදී ගන්න ගත්තා. ඒතර බැංකු අතර වෙළඳපොළ 330 වගේ මට්ටමක තියෙනකොට බැංකුවෙන් පිටත අපන ආනයන කරන අය බැංකුව වල ඉල්ලන ගත්ත 345ට 50ට 54ටත් ගියානේ අර පෙන්වන්නේ වෙලාවේ. එතකොට ඒකේ පොඩි එතකොට මේක ගැල්පීමක් නැහැ. බැංකුව අතර ගනුදෙනු වෙන්නේ ගනුදෙනු වෙන එක අඩුයි ගොඩක්. ගනුදෙනු නියමිත තිබුණේ 330 වගේ. බැංකුවෙන් පිටත විශේෂයෙන් ආනයන කරුවන් 350 ඊට අමතරව අර ෆෝවර්ඩ් වලින් අරගෙන 380ට 400ටත් සමහර අය මේ කලබල වෙලා පැනික් වෙලා විදේශ විනිමය අරගෙන තමන්ගේ ආනයන වලට මේ විදම කා කරගන්න බැලුවා. එතකොට ඒ தත්ත්වය තුළ අපි ගත එක පියවරක් තමයි බ්‍රහස්පතින්දා හවස අපි බැලුවා මේ අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒ අනුව අපි අන්තර් බැංකු වෙළඳපොළේ යම් කිසි ආකාරයක විනිමය අනුපාතය අර තැනට ගැලපෙන ආකාරයට ඉදිරියට ගෙනාට පස්සේ ඒ ඉන්ටර් බැංක් මාකට් එක ඇක්ටිවේට් වුණා අතරින් ඉඳලා. ඇක්ටිවේට් වෙනවත් එක්කම ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ටර්ස්ලාට බැංකු හරහා ගනුදෙනු තුලින් හැමෝටම වෙළඳාම කරන්න පුළුවන්. ඒකෙන් තමයි මේක ස්ථාවර වුණේ.